Hi guys, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? අද අපේ vlog එකත් වෙනද වගේම ගොඩක් ලස්සන එකක්. ඔයාලා දන්නව ඇති 8 වෙනිදා ස්වර්ණ වාහිනියෙන් සරුංගල් තරඟයක් තිබ්බා. අද අපි මේ යන්නේ ඒ සරුංගල් තරඟෙට තමයි. මගේ වීඩියෝස් මුලින්දම්ම බලපු කෙනෙක් නම් ඔයා දන්නව ඇති හැම අවුරුද්දෙම අගෝස්තු මාසේ අපි මේ සරුංගල් තරඟවලට යනවා කියලා. අපේ අයියාගේ යාළුවෙක් තමයි මේ තරඟවලට යන්නේ. ඉතින් එයාගේ හෙල්ප් එකට තමයි අපි දෙන්නත් යන්නේ. ඔන්න යාළුවනේ, ඉතින් ඔයාලා හැමෝම දන්න ලහිරු අයියවත් අපිට එදා මීගමුවේදී හම්බුණා. මට ගොඩක් සතුටුයි, මොකද මං එයාගේ හොඳ ෆ්‍රෑන්ඩ් කෙනෙක්. ඔයාලට මේ පේන්න තියෙන්නේ අපි එදා තරඟෙට ගෙනාපු මේ සරුංගලය තමයි. මම දන්න විදිහට ලංකාවේ ලොකුම සරුංගලය හදන්නේ මේ අයියා තමයි. ඉතින් ප්‍රොමෝෂන් වලට තරඟ වලට අගෝස්තු මාසේ සරුංගල් හදන එක තමයි මෙයාගේ වැඩේ. ඔයාලා විශ්වාස කරනවද මේ සරුංගලේ පළල 80යි, උස 55ක් වෙනවා. ඉතින් බලන්න මේ තරම් උස සරුංගලයක් මම නම් හිතන්නේ ලංකාවේ කවුරුත් හදනව ඇති කියලා. මේ සරුංගලේ හදන්න අරගෙන තියෙන්නේ කුඩ රෙද්ද, ස්ලෝන් බට, උණ බට වගේ ඒ අමුද්‍රව්‍ය අරගෙන තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ සෑහෙන මහන්සියක් වෙනවා මේ සරුංගලේ හදන්න. මෙතන සෑහෙන වියදමක් දරලා තියෙනවා මේ සරුංගලේ හදන්න. ඔන්න දැන් අපේ සරුංගලේ ඉතින් උඩ යනවා. බලන්නේ කුඩට ගියාම කොච්චර ලස්සනයිද කියලා. කිව්වට ඉතින් විශ්වාස කරන්න, මේ තරම් ලොකු සරුංගලයක් මෙහෙම උඩ යවන්න ඒගොල්ලෝ කොච්චර මහන්සි වෙනවද කියලා. ලොකු කම නූල් ගෙනල්ලා 10 දෙනෙක් විතර මේ සරුංගලේ අදින්න ඕන. මොකද සරුංගලේ ලොකු වැඩිනේ. බලන්න ළමයි, හරිම ලස්සනයි මේ සරුංගලේ ඉතින්. මේ පේනවන යාළුවනේ මේගොල්ලෝ කොච්චර මහන්සි වෙනවද කියලා මේ සරුංගලේ අදින්න. හිතන තරම් ලේසි නෑ. බැලුව බැලමට නම් ඉතින් සමහර අයට පේනවා ඇති අනේ හරි ලේසි ඕක මොකද්ද කියලා. ඒත් එතෙන්ට ගිහිල්ලා ඇදලම බලන්න ඕනේ මෙච්චර ලොකු සරුංගලයක් කොහොමද උඩ යවන්නේ කියන එක. දැන් ඉතින් අර ලහිරු අයියත් ඇවිල්ලා පොඩි හෙල්ප් එකක් දෙනවා. එයාත් ඉතින් හරි ආසයි, මොකද එයාත් දැකලා තිබෙ නැහැ කිව්වා මේ වගේ ලොකු සරුංගලයක්. ඉතින් එයාත් හරි ආසාවෙන් අපිත් එක්ක එතන එකතු වෙලා සරුංගලේ ඇද්දා.
ඔයාලට මේ පේන්නේ මේ තැඹිලි පාට ටී-ෂර්ට් එක ඇඳගෙන ඉන්නේ එයා තමයි මේ සරුංගලේ හැදුවේ. මේ තමයි එයාගේ වයිෆ්. එදා මීගමුවට එක එක විදිය ලස්සන සරුංගල් ගොඩක් ඇවිල්ලා තිබුණා. ඔය විදිහට ඇටසැකිලි, නැට්ටුවෝ, අශ්වයෝ හරිම ලස්සන සරුංගල් එදා තිබ්බා. ඇත්තටම එදා මීගමුව අහස සරුංගල් වලින් පිරීලා හරිම ලස්සනයි. ඉතින් යාළුවනේ මීගමුවේ එදා ළමයිට සෙල්ලම් කරන්න එක එක ගේම්ස් තිබ්බා. ලොකු අයට එක එක ගේම්ස් තිබ්බා. ඉතින් මේ තියෙන තවත් ඒ වගේ එකක් තමයි අවුරුදු 12න් ඉහළ අයට මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. මේ ඉතින් යාළුවනේ ඔයාලට මේ පේන්න තියෙන්නේ අයියා හදපු තවත් සරුංගලයක්. මේක ඩෙන්ටි එකේ ප්‍රොමෝෂන් එකකට තමයි හැදුවේ. එතන පොඩි චිට්ලි තියලා තියෙනවා. ඉතින් චූටි අයට ඒ චිට් වල තමන්ගේ ඩ්‍රීම් එක ලියලා මේ සරුංගලේ අලවන්න තමයි තියෙන්නේ. ඔය ඔයාලට පේන්නේ විනිශ්චය මණ්ඩලයෙන් එතනට ඇවිල්ලා සරුංගලේ උස පළල වනිනවා. ඉතින් විශාලම සරුංගලේ, කුඩාම සරුංගලේ හැමදේම උස පළල ගන්න එපානේ තරඟේ විනිශ්චය දෙන්න. ඒ නිසා මෙතන වෙන්නේ ඒක තමයි. මෙතනට ඉතින් අපි ඇවිල්ලා කරන්නේ මේ පුංචි බබාලට උඩ යවන්න තියෙන සරුංගල් වලට සේරියාව දාන එක. ඉතින් අපේ කට්ටිය මෙතනට ඇවිල්ලා හෙල්ප් එකක් දෙනවා මේ සරුංගල් වලට සේරියාව දාන්න. බලන්නකො මං ඔයාලට අර ඉස්සෙල්ලා කිව්වේ ඩෙන්ටි එකේ සරුංගලයක්. ඒ සරුංගලේ උඩ ගියාම මෙන්න මේ විදියට තමයි පේන්නේ.
දැන් නම් ඉතින් හවස් වෙලා තමා තියෙන්නේ. ඉතින් ඔයාලට කියන්න මෙතෙන්ට අපේ කට්ටිය ගොඩක් ආසාවෙන් ගියාට හවස් වෙනකොට හැමෝම හරිම දුකෙන් හිටියේ. මොකද මේ තරඟේ විනිශ්චය හරිම අසාධාරණ විදිහට තමා ලැබුණේ. මේ ඔයාලා බලපු අයටත් මෙදා මේ තරඟට ආපු අයටත් ඒ හැමෝටම පේන්නේ නැති මෙතන තිබ්බ විශාලතම සරුංගලය මේක කියලා. ඒක ඕනම කෙනෙක්ට තේරෙනවා. ඒත් ඒගොල්ලෝ අන්තිම වෙනකොට නීතියක් ගෙනාවා මේ බට වලින් හදන්න බෑ දේශීය අමුද්‍රව්‍ය වලින් හදන්න ඕන කියලා. එහෙනම් ඒගොල්ලෝ මේ තරගෙට එන්න කලින් කියන්න ඕන මේක මෙහෙමයි දේශීය අමුද්‍රව්‍ය වලින් හදන්න ඕන ඉරටු මේ උණ බට ඒවා වලින් හදන්න ඕන කියලා. එහෙම කිසිම තරඟ නීතියක් දාන්න නැතුව තරගෙට එන්න කලින් එහෙම කිසිම නීතියක් තිබ්බේ නැහැ. ඇවිල්ලා මේ සරුංගලේ උඩ යවලා ඔක්කොම කරාට පස්සේ තමා මේ විදිහට කිව්වේ. ඉතින් මේකේ පළවෙනි තැන හම්බෙච්ච සරුංගලෙත් උණ බට වලින් හදලා තිබ්බට ඒකත් ඉටිකොළ වලින් තමා මේ අලෝලා තිබුණේ. මේ සවුකොළවත් මේ කෙසල් කොළවත් වලින් නෙවෙයිනේ. ඉතින් ඒ නිසා මේකේ විනිශ්චය නම් හරිම අසාධාරණ විදිහට තමයි එදා අපිට හම්බුනේ. ඒ නිසා හැමෝම ගොඩක් දුකින් හිටියේ. මොකද මේ සරුංගලේ හදන්න ගොඩක් ඒ අය වියදම් කරා. මං හිතන්නේ යාට ලක්ෂයක් ඒ වගේ ගාණක් යන්න ඇති. අනික ලොරියේ බඩු ටික දාගෙන එන්න උනා. ඒවට වියදම් යන වෙතකොට ආපු වැඩෙන් කිසිම වැඩක් වුන්නේ නැහැ. මේ වෙච්ච දෙයින් කමක් නැහැ. හැමතැනින්ම කකුලෙන් අදින්න කවුරු හරි ඉන්නවා. හැමතැනම කපන්න කොටන්න කවුරු හරි ඉන්නවා. ඉතින් ඒ කැපීම් කෙටීම් එක ඉස්සරහට අපි යන්න ඕන. බලමු ඉතින් අඩි 80ක් 100ක් විතර දිග උණ බටයක් හම්බුනොත් ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම මේ තරඟට අපි ගිහිල්ලා ප්ලේස් එකක් ගන්නවම තමයි. අන්තිමට ටිකක් අපි දුකෙන් හිටියත් මම හිතනවා ඔයාලා හැමෝම මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති කියලා. එහෙනම් තවත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලට හැමදාමත් මම ගොඩක් ආදරෙයි.